L'Oreal fashion එකක් අපි හරියට කරගන්නේ කොහොමද කියන එක කතා කරගන්නයි. අද L'Oreal සම්බන්ධව අපි ගොඩක් විස්තර තියෙනවා අද කතා කරන්න. ට්‍රේඩින් සම්බන්ධව, කලරින් සම්බන්ධව සහ දැනුමක් අපි හරි විදියට කොහොමද L'Oreal පාවිච්චි කරන්න ඕනේ කියන එක අද ඔයගොල්ලන්ට මම කියලා දෙනවා. සහ ඒකට අපේ L'Oreal ආයතනයේ ශිරාන් පීරිස් සහ ඒ කණ්ඩායමත් අපිට ඉතාම සහයෝගයක් දුන්නා. එයාට කෙනෙක් වුණාම අපි ගාවට එන සේවාදායකයාගේ කොණ්ඩේ හරියට කන්සල්ටේෂන් එකක් කරන්න නැතුව අපි යමක් කළොත් ඒකෙන් වෙන්නේ මොකද? අපේ අතේ කොණ්ඩේ ඩැමේජ් කරලා ඒගොල්ලන්ව සල්ලි අරගෙන පිට කරන එක. එතකොට කස්ටමර් අපි ගෙන ඉදෙන විශ්වාසය නැති වෙනවා. එතකොට බ්‍රෑන්ඩ් එකකින් නෙමෙයි ඔක සිද්ධ වෙන්නේ. අපේ තියෙන කන්සල්ටේෂන් වල තියෙන දැනුමත් සහ ඒ වල තියෙන කෙස් ගහේ තියෙන අපේ තියෙන හරි දැනුමක් අපි නැති නිසා. රයිට්? එහෙනම් අපි එහා කලවලට අපිට කීප දෙනෙක් අපි මෙතන එන්න කියනවා බලමු ඔයගොල්ලන්ගේ එහා එක බලලා ලස්සන කල එකක් කරන්න. හැබැයි බ්ලැක් දාගත්ත කොණ්ඩ කලර් කරලා කොණ්ඩේ ඩැමේජ් වෙච්ච ඒවා එන්න එපා. මොකද හේතුව ඒක ඔයාලගේ කොණ්ඩේ තියෙන තත්ත්වය ඔයාලා දන්නවා. ඉතින් එතකොට ඔයගොල්ලන් කල එකක් කරගෙන ගිහලා පවවදා ඊට පස්සේ ගියයි අන්න වර්ක්ෂොප් එකට ගියා L'Oreal කලයකින් කල කරා කොණ්ඩේ සවුත් වුණා. අන්න ඒ තත්ත්වෙටපත් වෙන්නේ නැතුව L'Oreal කියන්නේ number 1. L'Oreal වල ප්‍රශ්නයක් නෙමෙයි ආඩර්ස්ලාගේ ප්‍රශ්නයක් තියෙන්නේ උතන. එහාඩර්ස් කෙනෙක් හරියට මේ කොණ්ඩේ හරියට එයා පරීක්ෂා කරලා බලලා ඒ දේ කළා නම් L'Oreal number 1 ලෝකේ. right? එහෙනම් එන්න කවුරු හරි මෙතන හොඳ එහා කල එකක් මගේ අතින්මයි කරන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට වාසනාවක් තියෙන අද දවසේ. right? එන්න L'Oreal වල විශේෂයෙන්. එන්න මෙයාගේ හායක කලින් කැමිකල් වෙච්ච එක කැමිකල් දෙයා එකක්. මොකද්ද ස්ට්‍රේට් කරලා තියෙන්නේ කොණ්ඩේ. ස්ට්‍රේට් කරලා කලයකුත් දාපු නිසා ස්ට්‍රේට් නැද්ද? ඕකේ නැචරල්. very good. අයන්. හරි. දැන් අයන් කරලා තියෙන්නේ. එහෙනම් very good. එහෙනම් අපි ස්ට්‍රේට් එකක් කියලා අපි හිතුවේ මොකද්ද? මෙතන අයන් කරපු අර ලුක් එක තියෙන නිසා. ඉතින් අපි මේක ස්ට්‍රේට් එකක් නැති නිසා සතුටුයි. මේකට බය නැතුව අපිට කල කරන්න පුළුවන්. මොකද්ද? L'Oreal කලයකින් ඔයගොල්ලන්ට ඩැමේජ් වෙන්නේ නැහැ. බ්ලීච් කළත් බය වෙන්න දෙයක් නැහැ. මොකද බ්ලීච් වලට මිනිස්සු බයයිනේ. ඒ මිනිස්සු බ්ලීච් එක වෙලා අද මිනිස්සු බය කරලා තියෙන හේතුව මොකද? බ්ලීච් හරියට කරන්න දන්නේ නැතුව බ්ලීච් කරන එකේ. තමයි ඒ දේවල් වෙන්නේ. සාමාන්‍යයෙන් අපි L'Oreal වල තියෙන බ්ලොන්ඩ් ස්ටුඩියෝ වල එහෙම තත්ත්වයක් වෙන්නේ නැහැ. මොකද බ්ලොන්ඩ් ස්ටුඩියෝ හදලා තියෙන්නේ ආඩර්ස්ලාට පහසුවෙන් වැඩ කරන්න සහ ඒ ෆැෂන් එක කොණ්ඩේට ඩැමේජ් එකක් හානියක් වෙන්නේ නැතුව ඒ ෆැෂන් එක කරගන්න ඒ ටෙක්නික්ස් හදලා තියෙන. ඒක ටෙක්නික්. right? right. අපි මේකට කල එකක් දාන්න අපි මේක සූදානම් වෙමු. ඒ වගේම ෆැෂන් එකක් කරන්න කෙනෙක් ඉන්නවා නම් කවුරු හරි ඉදිරිපත් වෙන්න. ආස නැද්ද? එන්න එහෙනම්. හිතේ තියන් ඉන්න එපා. මේ අවස්ථාව ලැබෙන්නේ ඉතින් ගම්පා දිස්ත්‍රික්කයට අද. ඉතින් ඡායන කාලයක් බලන් ඉන්න වෙයි. right? thank you. හරි. දැන් මේකට අපි ලස්සන යා කල එකක් දාමු. ෆැෂන් කල එකක්. මේක ගැන පොඩ්ඩක් අපි කලින් කතා කරා. නමුත් මේකට පොඩි එහා කට් එකක් කරලා කරන එක තමයි උද මේ ටික තමයි නේද? right? එහෙනම් මේක කට් එකක් කරලම වැඩේ කරමු. මොකද මේකට ඩ්‍රයි කට් එකක් මම කරන්න යන්නේ. මොකද වෙට් කරන්න බෑ. මොකද වෙට් කරන්න ගියොත් මේකට ඇවිල්ලා ආයෙ මට මේක ඩ්‍රයි කරගන්න පහසු මේ මෙතන පාසුකම් චුට්ටක් අඩුයි. ඒක නිසා මම ඩ්‍රයි කට් එකකට යනවා. මේකට දාන කල එක ගැන අපි කට් එකකින් පස්සේ කතා කරමු. දැන් අපි පාවිච්චි කරන යන කල එක 900S කියන එක highlight එකයි 12.5 එකයි 7.4 එකයි එකතු කරගෙන කල එකක් හදන්න යන්නේ. අපි නිකන් කොප කල එකක්. නිකන් කොප බේස් එකක් හදන්න යන්නේ. ඕගොල්ලන්ට මේක පොඩි ගැටලුවක්. මොකද්ද මේ නම්බර්ස් දෙකෙන් වෙන්නේ? මේකේ ඉන කල එක මොකද්ද? ඒක තමයි කල තියරිය. කල කියන්නේ හරි සංකීර්ණ සබ්ජෙක්ට් එකක්. හැබැයි ඒක ගැන මම ඕගොල්ලන්ට පොඩි විස්තර මම අද කතා කරනවා. කල දවසින් දෙකකින් ඉගෙන ගන්න බෑ. කල හරියට ඉගෙන ගන්නවට මාස 6ක්වත් හරියට ඉගෙන ගන්න ඕනේ. මගේ පන්ති තියෙන මාස 6ක. ඒක නම් ඉතින් A to Z යන එක. මේ කල chart එකේ 900S එකක් කියන්නේ මෙන්න මේක. මේක ඇවිල්ලා ලිෆ්ටිං කල එකක්, ලිෆ්ටිං බූස්ටර් කල එකක්. මේක ලිෆ්ට් වෙන බ්ලොන්ඩ් එකකට යන කල එකක්. මේකෙන් ලයින්ස් ටිකකුයි. අපි දැන් මම මෙතනින් පාවිච්චි කරන්න යන්නේ මෙන්න මේක 12 point එකයි. මේ 7.4 එකයි. මේ 7.4 එකයි 12.5 එකයි මික්ස් කරගෙන මම කල එකක් හදන්න යන්නේ කොප පැත්තට වැඩි කරලා. කොප පැත්තට වැඩි කරලා. එතකොට 12.5 කියන්නේ සාමාන්‍ය මහෝගනි කල එකක්. 7.4 කියන්නේ කොප කල එකක්. එතකොට කොප එක මම මහෝගනි එක කොප බවට පත් කරගන්න යන්නේ. right? එහෙනම් ඒක බලමු අපි.
900S එක අපි දැම්මත් 900S එක අපි දැම්මේ ග්‍රෑම් 50ම දැම්මා. ග්‍රෑම් 50මටම එකට දෙකක් අපි දානවා. එකට දෙකක් අපි සාමාන්‍ය 12% ඩිවෙලොප් එකකින් දාන්න ඕනේ. 900S එකට සාමාන්‍යයෙන් එකට දෙකක් දාන්නේ. මම මේකෙන් ඔයගොල්ලන්ට මේකෙන් මම කරන්න යන කලයකගෙන මම ඔයගොල්ලෝ විශ්වාස 900S එකයි සහ 12.5 එකයි 12.4 එකත් එක්ක highlight එකක් කරන්න යන ටෙක්නික් එක මම කියලා දෙන්නම්. right. මේක බලා ගන්න මම ටෙක්නික් එක මම ඔයගොල්ලන්ට ලං වෙලා බලන්න බෑ. ඔව්. දැන් මම පොඩ්ඩක් කියන්න මේක ටෙක්නික් එක ෂේඩින් ටෙක්නික් එකක් හැටියට මම යන්නේ highlight එක. මෙන්න මේ වගේ ස්ටෑන්ඩ් එකක් ගන්න. මෙන්න මේ නේප් ඒරියා එකෙන්. මේ නේප් ඒරියා එකෙන් දැන් මෙන්න මෙතන මේ වගේ ස්ටෑන්ඩ් මේක ලයින් එක මේ වගේ සෙක්ෂන් එකක් අරගෙන මෙන්න මේ හරියේ ඔයගොල්ලන්ට ළඟ ගන්නත් පුළුවන්. ඔයගොල්ලන්ට කැමති ගානට highlight එක අදා ගන්න. ඔයගොල්ලන්ට මෙන්න මේ විදියට lines ගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රමාණයකට මම අදාගත්තා. මේක ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ සෙක්ෂන් එක. මෙන්න මේක ગેප් එක හරියට තියාගන්න. මේ ප්‍රමාණය සමාන වෙන්න ඕනේ. කොතනවත් එකක් වැඩි වෙලා එකක් අඩු වෙන්න දාන්න එපා. මොකද lines clear එතකොට ඔයගොල්ලන්ට neat වෙන්නේ නැහැ. එක තැනක කලයක වැඩි වෙයි, එක තැනක අඩු වෙයි. මෙන්න මේ ටික කෑලි වලට කලස් දාන්න යන්න එපා. මොකද ඔයගොල්ලන්ට ප්‍රිසි වුණාන් පස්සේ කලයක neatness එක පේන්නේ නැහැ. පොඩ්ඩක් බෑක් කොම් කරගන්න. බෑක් කොම් කරන ටෙක්නික් එක මෙතනින් එකක් බෑක් කොම් කරා. ඊළඟ බෑක් කොම් කරලා ආයෙ පොඩ්ඩක් ඉස්සරහට කොම් එක මූව් කරලා එතන ඉන්න බෑක් කොම්. නැත්තම් එකපාරට බෑක් කොම් කරත් එක තැනකට ගිහිල්ලා ස්ටක් වෙනවා. නැත්තම් ඩ්‍රයර් එකකින් ඕගොල්ලන්ට පුළුවන් කෑලි ටික පල්ලයට දාගන්න. ඩ්‍රයර් එකකින් දාගන්න. රයිට්. හරි. දැන් මෙන්න මේකට අපි ස්ට්‍රේඩින් කලයක දාන විදිය අපි කතා කරපු රේඛාව. ඒකට මේ විදියට තමයි අපි highlight එක කරන්නේ. මේ අතර ඒක දානවද? මේක විල 900S එකට දෙකක් 12% develop එකත් එක්ක mix කරලා තියෙනවා. right? 12.5 එකේ සහ 7.4 එකෙන් දැන් mix කරන ගමන් ඒක අපි ඊළඟ section එකකට දානවා. right? එතකොට මේක විල අපි සාමාන්‍ය shading technique එකක් හැටියටයි අපි දැන් මේක කරගෙන යන්නේ. දැන් මෙතනින් එහාට යන්නේ නැහැ කලයක මේ හරියෙන් නවත්තනවා ෂේඩ් එක. මෙතනින් එහාට ෂේඩ් එක නවත්තන බෑක් කොම් කරලා තියෙන්නේ. දෙකම බෑක් කොම් කරලා මෙන්න මේ වගේ ප්‍රමාණයකට අපි නවා ගන්නවා. අවුරුදු 10ක් මම කමල් සර්ව ආශ්‍රය කරලත් අපිටත් තව ගැටලු පැන නගින වෙලා තියෙනවා. එතකොට අපිට ෆේෂල් අපි කරත් අපිටත් ගැටලු පැන නගින වෙලාවල් තියෙනවා. ඒකට සපෝට් කරන්න තමයි L'Oreal එකේ YouTube channel එක තියෙන්නේ. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න ඕනේ Salon Guru කියන L'Oreal එකේ YouTube channel එක. ඒකේ ඕගොල්ලෝ කරන සලෝන් එකක් ඇතුලේ කරන ප්‍රොෆෙෂනල් ඕගොල්ලෝ කරන්න අවශ්‍ය වෙන වැඩ කටයුතු ස්ට්‍රේට් වෙන්න පුළුවන්, මොඩින් වෙන්න පුළුවන්, කලර්ස් වෙන්න පුළුවන්, ෆේෂියල්ස් වෙන්න පුළුවන්. ඒවා කොහොමද කරන්නේ කියලා පියවරෙන් පියවර ඕගොල්ලොන්ට කියලා දෙනවා. ඉතින් subscribe කරලා bell icon click කරලා කරන්න තියෙන ඔක්කොම ටික කරලා සලෝන් ගුරු කියන එක ඕගොල්ලොන්ට follow up කරලා තියාගන්න එක ගොඩක් වැදගත් වෙනවා. කට්ටියගේ අවසාන process එකේ තියෙන්නේ ඒගොල්ලෝගේ time එක ඉවර වුණාට පස්සේ ඒගොල්ලෝව wash කරලා ඒගොල්ලෝගේ finishing look එක පෙන්වන්න තමයි තියෙන්නේ. right. දැන් මේක අවසන් කරපු කලයකක් මේ කලයක දාපු ටෙක්නික් එක ගැන මම පොඩ්ඩක් කියලා දෙන්නම්. ආපහු පොඩ්ඩක් මතක් කරන්නම්. මේකට 900S L'Oreal 900S 12% එකට දෙකක් දාලා highlight එකකුයි 12.5
මැජි ලිෆ්ට් එකයි. මැජි ලිෆ්ට් එකේ ඒකට දැන් මම 7.4 එකයි 12.5 එකයි මික්ස් කරලා දාපු මේ කොපර් ෂේඩ් එක. කොපර් එකයි බ්ලොන්ඩ් එකත් එක්ක තමයි මේ ෂේඩ් එකක් ගත්තේ. උඩේ ඉඳන් ෂේඩ් වෙලා යටට වැඩි මේ හයිලයිට් වෙලා තියෙන මේක මොකද මේ ලේයර් කට් එකත් එක්ක මෙයාගේ වොලියුම් එක වැඩි. එම ගත්ත කලර් එකක් තමයි මෙන්න මේ ටෙක්නික් එක. හරිම ලස්සනයි. මොකද ෂේඩින් තමයි විශේෂයෙන් මේක ඔයගොල්ලෝ මෙතන බලා ගන්න ඕනේ. මොකද ෂේඩ් කරන්න පුළුවන් අපිට ඕනම කලර් එකකින්. ඉතින් පස්සේ අපි ෆ්‍රී ලයිට් කරලා ටෝන් කරපු එකයි. මේක ඇවිල්ලා ඩිරෙක්ට් ගත්ත කලර් එකක්. ඒ කියන්නේ ෆ්‍රී ලයිට් කරපු නැත්. ඒ කියන්නේ ෆ්‍රී ලයිට් එකක් නැතුව ඩිරෙක්ට්ම ගත්ත කලර් එකක්. දැන් මෙතනින් බලන්න මේ කලර් ෂේඩ් එකම වෙන වෙනම පේන්නේ. මොකද එකක් බ්ලොන්ඩ් එක මෙන්න මේක 900 එකයි. මේක ඇවිල්ලා 12.5 එකකින් මික්ස් එක ගියේ ඇවිල්ලා 7.4 එක. එතකොට 12% එකෙන් එකට දෙකක් දාලා තමයි දෙකම ගත්තේ. දෙකම එකම රේෂියෝ එකකට ගියේ අපි. මොකද මේ නැත්තම් මෙච්චර ලිෆ්ට් එකක් ගන්න බෑ අපිට. සාමාන්‍ය එකට එකමාරක් දැම්මොත් ගන්න බෑ. ඒකයි එකට දෙකක් දාන්න කියලා කිව්වේ. මොකද මැජි ලිෆ්ට් එකට. මේක ඇවිල්ලා අපි පාවිච්චි කරේ ඇවිල්ලා ෆ්‍රී ලයිටින් එකක් කරා. ෆ්‍රී ලයිට් කරලා මේකෙන් කලර් එකක් තිබ්බා කලින්ම. එතකොට මේන් ග්ලෝබල් ගානට තිබ්බා. මේ හරියෙන් ග්ලෝබල් ගානට තිබ්බා කලර් එක. ඒක නිකන් ෆ්‍රී ලයිට් වෙච්ච මේකක් තිබ්බේ බේස් එකක් තිබ්බේ. ඊට පස්සේ අපි මේකට කරේ මොකද්ද 6% එක එකට දෙකක් දාලා ෆ්‍රී ලයිට් කරා. මෙතන ඉන්න මෙතනට වෙනකන් එයාගේ වැවිලා තිබ්බේ නැචරල් එක. එයාගේ බේස් එක. එතකොට මෙතනට මම කරේ මොකද්ද? මෙතනට හයිලයිට් එකක් අරගෙන මේ පලින් තිබිච්ච කලර් එක මම බැලන්ස් කරා. ඒකේ කලර් කරෙක්ෂන් එකකට ගියා. කලර් කරෙක්ෂන් කරන්න මම ලොරියල් එකෙන් පාවිච්චි කරා 5 බේස් එකක්. 5 බේස් එකක් sorry 4 බේස් එකක්. 4 එකනේ. 4 එකක්. එතකොට 4 බේස් එකකින් තමයි මම මේක කලර් බැලන්ස් කරේ. බැලන්ස් කරලා ඉවිල්ලා ඊට පස්සේ 6.62 එකක් L'Oreal Magic Rouge 6.62 එකේ මම 6% ඩෙවලොප් එකෙන් එකට එකක් දාලා මේක ටෝන් කරා. ටෝන් කරපු මේ ගත්ත ඉෆෙක්ට් එක තමයි මේ කොන්නේ මේ වගේ කලර් එකක් මෙතන ඉඳන් ෂේඩ් වෙලා ආවේ. දැන් මේක තමයි සාමාන්‍ය L'Oreal වල ඔයගොල්ලන්ට ඕන ෆැෂන් එකක් කරන්න පුළුවන්. අපි ටෙක්නික් එක හරියට ඉගෙන ගත්තා නම් අපිට L'Oreal වල ඕන තරම් ෆැෂන් කරන්න පුළුවන්. රිඩ් ෆැෂන් එක, කොපර් ෆැෂන් එකක්, එතනින් ගත්තොත් අපි බ්ලොන්ඩ් එක ගත්තොත් එතන මැජි ලිෆ්ට් එකේ කලර්ස් ඔයගොල්ලන්ට නම්බර්ස් ටිකක් මම කිව්වා 11.60, 12.5, 12.5, 12.3, ඒ වගේම 12.7, 13. අන්න ඒ වගේ නම්බර්ස් වලින් තමයි මේ කලර්ස් අපි බ්ලීච් නොකර ගන්න පුළුවන්. අනිත් කලර්ස් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් සාමාන්‍ය ෆැෂන් එකක් ඇටියට 8.34 කියන කලර් එකක් කොපර් ගෝල්ඩ් එකක්. ඒකත් සාමාන්‍යයෙන් අපිට ෆ්‍රී ලයිට් නැතුව ගන්න පුළුවන් කලර් නම්බර්ස්. ඉතින් බය වෙන්න දෙයක් නැහැ ඔයගොල්ලන්ට මේ L'Oreal Colors ෆ්‍රී ලයිට් කරලා කරන්න ඕනේ කියලා ඔයගොල්ලන්ට මොකක් හරි ඔයගොල්ලන් මම හිතාගෙන හිටියා නම් ඒක ඔයගොල්ලන්ට මෙතනදී අද දවසේ ඔයගොල්ලන් ඉගෙන ගත්ත සාමාන්‍ය L'Oreal කලර් හැම කලර් එකක්ම බ්ලීච් කරලා ගන්න අවශ්‍ය නැහැ. මේක බ්ලීච් එකක්. චුට්ටක්වත් බ්ලීච් පැත්තට ගියේ නැහැ. අපි නැචරල් කොන්ටෙන්ට්මයි මේ කලර් එක මේ ගානට ගත්තේ. අපි සාමාන්‍ය මේන්ටෙනන්ස් පැත්තට තමයි ගොඩාක් දුරට ඒගොල්ලන් හදන්නේ. සාමාන්‍ය ප්‍රොඩක්ට් එකක් හදද්දී ඒගොල්ලන් ෆැෂන් එකක් කරයින් පස්සේ ඒකට අදාළ ආෆ්ටර් කෙයාර් එකක් ඒගොල්ලන් හදනවා L'Oreal එකේ. මේ දෙක ඇවිල්ලා මේන්ටේන් කරගන්න අපි සාමාන්‍යයෙන් අවශ්‍යතාවයක් වෙන්නේ ඇවිල්ලා කලර් ගාඩ් ෂැම්පූ එක, කලර් ප්‍රොටෙක්ටිව් ෂැම්පූ කියලා අපි කියන්නේ. හොඳයි. එතකොට විටමින් O කියන ෂැම්පූ එකයි කන්ඩිෂනර් එකයි විශේෂයෙන්ම අදවු එකක්. දැන් මේක දාලා තියෙන්නේ ඇවිල්ලා කොපර් ෆැෂන් එකක්. මේක රෙඩ් කියන්නේ කොපර්. කොපර් එකක් කියන්නේ කොයි වෙලේ රෙඩ් පිග්මන්ට් එක හැදෙන එකක්, right? එතකොට මේක බ්ලොන්ඩ් එකක් දාලා තියෙනවා. අර පැත්තෙන් තියෙන ඇවිල්ලා රෙඩ් ෆැෂන් එකක්. එතකොට මේ කලර් එකයි විදිහට මේ වයිබ්‍රන්ට් එක මේ කලර් එකේ තියෙන ඉෆෙක්ට් එක වැඩි ඒ කියන්නේ වැඩි කාලයක් තියාගන්න නම් අපි අනිවාර්යයෙන්ම ෂැම්පූ එකකට යන්න ඕනේ. මොකක්ද නැත්තම් ඒකේ තියෙන ෂැම්පූ එක ෂැම්පූ පාවිච්චි කරාම ඒකේ තියෙන කලර් පිග්මන්ට්ස් එළියට යනවා. ඒ කියන්නේ හයිඩ්‍රජන් එක අර පිග්මන්ට්ස් ටික එළියට ගියාට පස්සේ අපි කියන්නේ මොකද්ද කලර් එක ඉක්මනට වොෂ් වෙනවා කියලා. එතකොට වොෂ් වෙන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ අපි පාවිච්චි කරන ෂැම්පූ කන්ඩිෂනර් වල තියෙන ප්‍රශ්නයන් නිසා. මාව ෆලෝ කරන කට්ටිය මගේ Facebook වල, Instagram වල මගේ නම්බර්ස් තියෙනවා. එතනින් මගේ මාව කන්ටැක්ට් කරගන්න